බඳීමානුග සොයාලාර සඳහා සොයනෙමි මාර නොයාමසේ තරුසේමා කුළුමුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹසේමා කෙහෙරල් ගවසා සුවඳින් වියලීලාපෙන් දෙතොලින් රූරණ හැඟුමේමා නවතින භවනෑ කියලාමා එනවා නම් යලි කවදාවත් නෑ හංගා ආයුබෝවන් ශ්‍රී ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර් ප්‍රමාණයක් සහිත මැහුන් නාලිකාව වන මදර්බෝඩ් විත් ෂෝ channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අපි ලෑස්ති වෙන්නේ ලස්සන ඇඳුම් නිර්මාණයක් කරගන්න ආකාරය පිළිබඳව කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරනවා තාමත් ඔයා අපේ channel එකට subscribe වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා අදම channel එකට subscribe වෙන්න. ඒ වගේම bell icon එක click කිරීම තුලින් ඔයාට අපේ වීඩියෝස් මග හැරීමකින් තොරව ගෙන්ව ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන ඔයා ආධුනිකයෙක් නම් ඔයාට ආධුනික මැහුම් පාඩමේ සිට සංකීර්ණ මැහුම් පාඩම දක්වා ලංකාවේ වැඩිම මැහුම් වීඩියෝස් එකතුව මැහුම් වීඩියෝස් 350කට අධික ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබේ මැහුම් දැනුම වැඩි දියුණු කරගන්න මේ හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. ඉක්මනින්ම යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම පැටර්න් එක ක්‍රියේට් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මුලින්ම මේ විදියට ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්නවා. ඒක අපි උරහිස රේඛාව ලෙස ලකුණු කරගන්නවා. උරහිස රේඛාවයට උරහිස දෙකෙන් බෙදාගත් ප්‍රමාණය ලකුණු කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඊළඟට ඔයාලට උරහිස දෙකෙන් බෙදාගත් ප්‍රමාණයට තවත් අඟල් භාගයක් එකතු කරමින් ලකුණු කරගන්න. ටිකක් අත්කට බුරුල තියාගන්න ඕන නිසා තමයි අපි මේ විදියට අඟල් භාගයක් එකතු කරමින් ලකුණු කරගන්න. ඊළඟට මේ විදියට රේඛා අඳින්න පුළුවන්. දැන් මම මේ විදියට සම්මත හැමෝටම පොදු අගයක් විදියට අඟල් 3.5ක් පමණ කරපළල ලකුණු කරගන්නවා. ඒ වගේම උරහිස අඟල් භාගය සම්මත අගයක් ලෙස හැමෝටම පාත් කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ පැටර්න් එක පිළිබඳව තමයි ලොකු අවධානයක් යොමු කරන්නේ. මූලික පත්‍රම පිළිබඳව ඔයාලට කිසිම අවබෝධයක් නැතිව මේ වීඩියෝ එක බලනවා නම් අපේ මූලික පත්‍රම පිළිබඳ වීඩියෝ එක බලන්න පුළුවන්. ඕනම කෙනෙකුට තමන්ගේ මෙෂර්මන්ට්ස් ටික අරගෙන බේසික් පත්‍රම හදා ගන්න ආකාරය අපි කියලා දීලා තියෙනවා මීට කලින් පාඩමකදී. ඒක බලලා මූලික අවබෝධය අරගෙන මේ පාඩමට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඊළඟට අපි අපේ ඉන දක්වා උස ප්‍රමාණය ලකුණු කරගන්නවා. ඉන දක්වා උසමට අඟල් 13ක් පමණ ඕන වෙනවා. ඒකට භාගයක් එකතු කරමින් 13.5ක්ම ලකුණු කරගෙන රේඛාවක් අඳිනවා. ඊළඟට මේ ඇඳුමේ කර ගැඹුර ප්‍රමාණය ටිකක් මම වැඩිපුර තියාගන්නවා. අඟල් 8ක් පමණ ගන්නවා. ඉතින් ඕනම කෙනෙකුට අඟල් 8ක වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට මම කර හැඩය ටිකක් V-neck එකක් ආකාරයට එන විදිහට අඳ ගන්නවා. දැන් ඔයාට ඔයාගේ පපුව වට ප්‍රමාණය ලකුණු කරන්න පුළුවන්. පපුව වට ප්‍රමාණය ටේප් එක ආධාරයෙන් මෙන්න මේ විදිහට ටේප් එක 4ට නවමින් 4ෙන් බෙදා ගන්න ඕනේ. ඒ 4ෙන් බෙදාගත් ප්‍රමාණයට අපි වෙනදා මැහුම් ආසා බුරුල සඳහා අඟලක් තමයි එකතු කරන්නේ. අද මම අඟල් 2ක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. දැන් ඔයාලට මේ විදිහට ඉදිරිපස් අත්කට වක්‍රය අඳ ගන්න පුළුවන්. ඇතුළට කර්ව් එක යන විදිහට අඳ ගන්න ඕනේ. මේ බලන්න මේ විදිහට. ඉතින් පිටුපස් අත්කට වක්‍රය ටිකක් උඩින් යන විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. ඒක පසු ඇඳ ගනිමු. දැන් මේක මේ විදිහට කරගන්නවා. දැන් ඔයාලට ඉන දක්වා මෙන්න මේ විදිහට එක කෙලින් ඇඩයට මේ රේඛාව අඳින්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ ගෞමයේ උස ප්‍රමාණය ලකුණු කරගන්න. දැන් මේ ඉදිරි උරහිසය සිට පහළට අවශ්‍ය ගෞමයේ උස ලකුණු කරගන්න පුළුවන්. නමුත් මේකෙදි තව පහළටත් පටි කොටසක් රැලි කරමින් එකතු කරන නිසා ඒ ප්‍රමාණයට අත්හරිමින් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආට සාමාන්‍ය අඟල් 45ක් විතර ගෞමයේ උස ඕනේ නම් අඟල් 10ක විතර පටියක් අල්ලනවා නම් පහළට ඒ 10 අත්හැරියම 35යිනේ. ඉතින් අන්නේ 35 තමයි ලකුණු කරන්න ඕනේ. ඒ 35 ලකුණු කරද්දිත් ඔයාට උරහිස මොට්ටුවට භාගයක් අර පටි කොටස ඇල්ලෙන භාගයක් විදිහට තව අඟලක් එකතු කරමින් අඟල් 36ක උස ප්‍රමාණයක් ගන්න වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි උස ප්‍රමාණය හදාගන්නේ. ඉතින් මම අද මේ කොලේ තියෙන උස ප්‍රමාණය මේකදී අරගන්නවා මගේ පළමු උඩ කොටසේ උස ප්‍රමාණය විදිහට. ඊළඟට චුටි ඇන්ගල් එකක් සහිත පොඩි එලයින් ෂේප් එකක් එන්න මෙන්න මේ විදිහට ඔයාට මේ හැඩය මේ පැත්තට අඳ ගන්න පුළුවන්. දැන් මේකෙදී ඔයාට තවත් මේ ඇඳුමේ රැලි ප්‍රමාණය වැඩිපුර අවශ්‍යයි නම් ඉතින් මේක අවශ්‍යතාවය පරිදි මෙහෙම වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉන ළඟ අපි කොහොමද ඉලාස්ටික් කරන නිසා මේ විදිහට ඔයාලට කැමති විදිහට මෙහෙම ටිකක් ඔන්න ඔය ආකාරයට වැඩි කරමින් රැලි ප්‍රමාණය හදන්න පුළුවන්. ඒක ඔබේ රුචිකත්වය මත කරගන්න ඕනේ. ඊළඟට මෙතනම අපි පිටුපස පළුව සකස් කරගන්නවා. ඉතින් පිටුපස පළුවේදීත් මම
මේ විදියටම කර ගැඹුර වීනෙක් එකක් ආකාරයට මේ ඇඳුමේදී තියාගන්නවා. අත්කට වක්‍රය ටිකක් මේ විදියට මෙන්න මේ එල් හැඩයෙන් මෙහෙම ඇවිල්ලා උඩින් යන ආකාරයට පිටුපස අත්කට වක්‍රය ඇඳ ගන්නවා. ඉතින් ඒක පමණයි වෙනස් වෙන්නේ. ඉතින් දේවල් ටික මේ විදිහටම අපිට කරගන්න පුළුවන්. දැන් මේක මේ කොලය කපාගෙන අපි රෙදි මත තබමින් කපා ගමු. පිටුපස පළුව කපාගෙන ඉඳි මැහුම් වාසි මේ විදිහට අඟල් භාගයක් පමණ එළියට තියන්න බැක් එකේදී. මොකද ඒකට හේතුව අපිට සිපර් එකක් වගේ දෙයක් මේකට ඇටච් කරගන්න අවශ්‍ය නම් ඒ විදිහට කරගන්න පුළුවන්. ඇත්තටම මේක ටිකක් අපි ලිහිල්ව මස්තන ඇඳුමක් නිසා ඒ විදිහට සිපර් එකක් දමා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බාටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ විදිහට මෙතනදී අපි ඉලාස්ටික් එකක් කරගන්න නිසා මෙතනින් පහළට අඟල් භාගයක් මෙතනින් ඉහළට අඟල් භාගයක් තියෙන විදිහට කපා ගන්න පුළුවන්. ඉතින් මේකදී අපි අඟල් කාලේ වගේ ඉලාස්ටික් එක දානවා නම් භාගෙ තියන්න භාගයක වගේ ඉලාස්ටික් එකක් දානවා නම් ඔයාට 4න් 3ක් තියන්න ඕනේ වැඩි ප්‍රමාණයක් මේ විදිහට. මොකද මේ දෙක මෝට්ටු කරන්න අපිට යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා. ඉතින් කොහොම නමුත් මේක මෙතනින් අපි වෙන් කරමින් කපා ගමු. ඉතින් මෙතනදී පොඩි අඟල් භාගයක් වගේ සයිඩ් එකට ඇඩවීමක් අපිට දෙන්න පුළුවන් සාය කොටසෙදී. දැන් මේව රෙදිමත් තබමින් අපි කපා ගමු. දැන් මේ දෙක පතරම සකස් කරගෙන තියෙනවා. ඉන ළඟින් මේ දෙක වෙන් කරගත්තා. දැන් බලමු මේක කොහොමද රෙදිමත් තබමින් කපා ගන්න කියලා. ඔයාලට පෙන්වන්න පහසු වෙන මම රෙදි කොටස ටිකක් කපලා වෙන් කරගත්තා. ඊට පස්සේ මෙහෙම මුලින්ම හැටපළල රෙද්ද දෙකට නමා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේකෙදි අවශ්‍ය කරන විදියට කපා ගැනීම කරන්න පුළුවන්. මේ රෙද්ද අරගෙන මේ විදිහට නැවත මෙන්න මේ පැත්තට නමා ගන්න ඕනේ. එතකොට මෙතනදී අපි මේ තියාගන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් භාගයක් විතර තියාගන්න. මොකද පිටුපස පළුවේ සිප එකක් යොදනවා නම් ඒ අවශ්‍ය කරන ප්‍රමාණය තමයි අපි මේ තියාගත්තේ. දැන් මේ ඉදරාට පතරම තියාගන්න පුළුවන්. තියාගෙන පින්ස් ගහ ගන්න. දැන් මේ තියෙන හැඩයට කපමු. දැන් ඔයාලට පේනවා ඇති මුලින්ම අපි පිටුපස පළුවේ අත්කට ප්‍රමාණය තමයි කට් කරගෙන තියෙන්නේ. පහළ කොටසට මේ විදිහට අඟල් 3 කාලක වගේ ප්‍රමාණයක් ඉඩ ඉතිරි කරගන්න. මොකද අපි මේකට වෙනම ඉලාස්ටික් කොටසක් අල්ලන නිසා මේ වගේ වැඩි ප්‍රමාණයක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අඟල් 3 කාලක් වගේ තියෙන්න මම මේ විදිහට වැඩි රෙදි කොටස කපා ඉවත් කරනවා. ඒ ඔය විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. මේකේ හරි මැදට මම කට් එකක් එකතු කරනවා. ඒ වගේම සිපර් කල්ලා ගන්න බලාපොරොත්තු වෙන ස්ථාන වලටත් කට් එකක් දාගන්න. දැන් මේ විදිහට මම පිටුපස පළුව ඉවත් කරගන්නවා. ඉදිරිපස පළුවේ අත්කට අපිට මේකේ ඇතුළට හාරමින් දැන් කපා ගන්න පුළුවන්. මේකෙදි ඇත්තටම අතක් රහිතව නිර්මාණය කරන නිසා කොටස් දෙකේ මත එක විදිහට තිබ්බත් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ විදිහට අපි යන්නේ ඉදිරිපස සහ පිටුපස කොටස් දෙක කපාගෙන තියෙනවා. දැන් අපි සාය කොටස කපා ගමු. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්කර්ට් කොටස මේ ආකාරයට රෙද්ද මතින් තියාගෙන කපා ගන්න. ඒකදී අපි හැටපළල රෙද්ද තියෙන නිසා අපිට පුළුවන් රෙද්ද මුලින්ම මේ විදිහට මම පළලින් දෙකට නමාගෙන තියෙනවා. ඊට පස්සේ නැවත මෙහෙම නමා ගන්න. ඒ විදිහට නමාගත් පස්සේ ඔයාලට මේ පතර මේ විදිහට තියාගෙන මේ තියෙන හැඩයට මේක කට් කරගන්න පුළුවන්. මෙතනින් උඩට අඟල් 3 කාලක ප්‍රමාණයක් ඉතිරි කරමින් කපා ගන්න. ඉතින් ඔන්න මේ විදිහට අපි පහළ කොටස් දෙකත් කට් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. පහත කොටස් කපාගෙන ඉද්දී අපි මේ විදිහට මේ කොටස් දෙකේම ඉන ප්‍රමාණය සමානයි. මෙතනදී සිපර් කැල්ල එන්නේ මෙතන හැට කොටසට පමණක් නිසා ඒ ප්‍රමාණයට අපි තියෙන කපා ගත්තේ නැහැ. ඉතින් දැන් අපි බලමු ඉදිරි කොටස් කොහොමද කට් කරන්න කියලා. ඉතින් දැන් මම මේ විදිහට පහළ කොටස සඳහා අපිට අඟල් 10ක් පමණ සෝන වෙනවා පටි කොටස. අඟල් 11ක් පමණ තබමින් කට් කර ගන්නවා මැහුම් ආසෙත් එක්ක. ඒ වගේ කොටස් දෙකක් කපා ගන්න. මොකද මේක රැලි කරමින් තමයි අල්ලන්නේ. ඉදිරිපස පැත්තට එක කොටසකුත් පිටුපස පැත්තට තව කොටසකුත් ඉතින් කොටස් දෙකක් අපිට ඕන වෙනවා. ඊළඟට අපි ඇට්ට කොටසේ මෙන්න මේ තියෙන කර ප්‍රමාණය මේ විදිහට මැන ගන්නවා. සාමාන්‍යයෙන් දල වශයෙන් අඟල් 9මාරක් 10ක් විතර තියෙනවා. ඒතර ඉදිරිපස් එක පැත්තක 10 අනිත් පැත්ත 10යි 20යි පිටුපසත් ඒ වගේ 20ක් වෙනවනේ නම් 20යි 20යි අඟල් 40කට අපිට කර තියෙනවා. ඉතින් එහෙමනම් හිතන්න සාමාන්‍යයෙන් අඟල් 40ක කියන්නේ මේ පැත්තේදී 10යි මේ පැත්ත 10යි 20යි ඊට පස්සේ 20යි 20යි 40ක ප්‍රමාණයක් වෙන 80ක් ප්‍රමාණයට අපිට අවශ්‍ය වෙනවා මේක රැලි කර ගැනීම සඳහා කාරට අවශ්‍ය කරන රෙදි කොටස. ඉතින් ඒ නිසා ඔයා මේ විදිහට ඒකට අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය ඔයාට අවශ්‍ය කරන උස අරගන්න පුළුවන්. මම අඟල් 11ක් අරගෙන තියෙනවා. ඉතින් ඒක ගණිද්දී ප්‍රමාණය තීරණය කරගන්නේ මෙහෙමයි. ඔයාගේ කර සිට මේ විදියට බලන්න තව සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර වැඩියෙන් තියෙන පාලට ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේදී අර ඉදිරිපස්ස 20යි පිටුපස්ස 20යි 40යි නම් 40 40 80ක් දිගට
අවශ්‍ය කරන උසට මේ රෙදි පිටි කොටස්ව කපා ගන්න ඕනේ. ඒ වගේම කරට පයිපින් කොටසුත් කපා ගන්න. සාමාන්‍යයෙන් පයිපින් එකක් කපා ගන්නදී අපිට මේකදී අඟල් 1යි කාලක් අපිට උස අවශ්‍ය වෙනවා. 1යි කාලය 2කමාරයිනේ නැමෙන්න. ඒකට තමයි හොංගාසි අඟලක් තිබ්බම අඟල් 3කමාරක් පළල කරට පයිපින් කොටස කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි සියලු කොටස් කපාගෙන තියෙනවා. දැන් තියෙන්නේ මහ ගන්න. අපි මුලින්ම පිටුපස පළුව සඳහා සිප එක අල්ලා ගන්න. මේ විදිහට ඉන්විසිබල් සිප පුට් එක සම්බන්ධ කර ගන්නවා. ඉතින් මට මේ විදිහට හරියටම ගැලපෙන වර්ණයක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඊ ටිකක් සමාන වර්ණයක සිප එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා ඉතින් මේක ව්‍යාපාරයක් විතර කරනවා නම් ෆැබ්‍රික් එක ඇත්තටම රෝල් බිටින් වගේ ගන්නවනේ. ඉතින් රෝලක් මරගෙන ඒකට ගැලපෙන මේ ඇසසරිතුත් ඒ විදිහටම මිලදී ගන්න. ඉතින් මේ විදිහට තියාගෙන සිප එක මම අහගෙන යනවා. උඩටම සිප එක වහෙන්න තියාගන්න. මොකද උඩින් අපිට අර තව වෙනම පටි කොටස් අල්ලන්න අවශ්‍ය වෙන නිසා ඒ ප්‍රමාණයට ඉදිරි කරමින් තමයි මේ විදිහට මහගන්නේ. දැන් සිප එකේ ඉතිරි කොටස මේ විදිහට මේ පැත්තට හරවමින් මහගන්නවා. සිප අල්ලා ගැනීම සම්බන්ධව ඔයාලට හිමින් ඉගෙන ගන්න වෙනම වීඩියෝස් අපි එකතු කරලා තියෙනවා. අලුත් කෙනෙක් නම් ඒ වීඩියෝස් නැවත නරඹන්න. දැන් මේ විදිහට අපිට මේක වසා ගන්න පුළුවන් මේ ආකාරයට. උඩටම අපි අල්ලගෙන නැහැ. මොකද උඩින් අපිට වෙනම පටියක් අල්ලන්න තියෙන නිසා. ඊළඟට මේ විදිහට මෙතන හොඳට මේ මූට්ටුවක් දාගන්න. ඒ වගේම මෙතනදිත් ඔයාලට පේනවා ඇති අපි අඟල් 3 කාලයක වගේ ප්‍රමාණයක් තියාගත්තා. අපේ ඉලාස්ටික් ඇල්ලීම සඳහා නිසා මෙන්න මේ විදිහට දැන් ඔයාලට අඟල් 3 කාලයේ ප්‍රමාණය චුට්ටක් උඩට යන මේක ලියා ගන්න පුළුවන්. පොඩි ප්‍රමාණයකට තමයි අපි මේක අල්ලන්නේ. ඊළඟට ඒ 3 කාලයේ ප්‍රමාණය තියෙන ප්‍රමාණය ඔයා සාමාන්‍ය මැස්මෙන් මූට්ටු කරගන්න ඕනේ. මේ කොටස මෙහෙම උඩට ගන්න. උඩට අරගෙන අපිට මසා ගන්න පුළුවන්. අපි සිප ෆුට් එක අයින් කරගෙන මේ ෆුට් එක එකතු කරගන්නවා. මේ විදිහට මූට්ටු කරගත්තා. දැන් අපිට මේක කපා ඉවත් කරන්න පුළුවන් මේ විදිහට. දැන් මෙතනදී අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව ඉතිරි කොටස් වලදී ඉලාස්ටික් කරගන්න වැඩ කොටස් ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. දැන් මේක මෙහෙම තියාගෙන අපි ඊළඟට ගමු ඉදිරිපස කොටස. මේ ඉදිරිපස සහ පිටුපස කොටස් එකමත් එක තබමින් උරහිස් මූට්ටු කිරීම කරගන්න. මේ පැතුරේසත් අපි මේ ඉදිරි මූට්ටු කරගත්තා. ඉතින් මේ ඉදිරි වලට පේනවා ඇති අපි දැන් ඔන්න උරහිස මූට්ටු කරගෙන තියෙනවා. දැන් මේ උරහිස ඕවර්ලොක් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට ගැදරින් ෆුට් එක එකතු කරගෙන මේ විදියට අර කර සඳහා අවශ්‍ය කරන පටි කොටස රැලි කර ගැනීම මුලින්ම කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ විදිහට අපි රැලි කර ගන්නවා. ඉතින් ඒ වගේම දැන් මේකෙදී අපිට ඉදිරිපස පැත්තේ සම්පූර්ණ 20ක් තියෙනවා. පිටුපස 20ක් තියෙනවා. අඟල් 40ක් තියෙනවා. අඟල් 80ක් දක්වා මේක කරගන්න අවශ්‍ය නම් මේ වගේ තව කොටසක් මෙතනට තියලා මසා ගන්න ඕනේ. ඉතින් ඒක ඒ විදිහට මසන්න පුළුවන්. නමුත් මම එක පැත්තකට මේ කොටස මහ ගන්නවා. අනිත් පැත්තට අනිත් කොටස මහ ගන්නවා. රැලි කරමින් මසාගෙන කරට අල්ලාගත් පසුව තමයි මේ කොටස මම මූට්ටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට මේ විදිහට ගැදරින් ෆුට් එක ගලවා ඉවත් කරගෙන සාමාන්‍ය ෆුට් එක සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මේ විදිහට සම්පූර්ණ 60 පළල රෙදි කොටසක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒතර මේකෙදී මේ විදිහට මම මැනලා පෙන්නනවා. ඔයාලට දැන් එක පැත්තකට 40ක් නෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට අඟල් 20ක ප්‍රමාණයක් එක පැත්තක තියෙනවා. ඒතර අඟල් 40ක ප්‍රමාණය මෙන්න මේ කට් මාක් යොදාගත් ස්ථානයට තියෙනවා. ඉතින් ඇත්තටම මේ විදිහට කරගත්තම අපි මේ ගැදරින් ෆුට් එකෙන් ගැදර කරගත් ප්‍රමාණයට තමයි අපිට මේ විදිහට රැලි ටික තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ රැලි ටික ඔයාලට ප්‍රමාණවත් නම් මේ විදිහට පිටුපස සිපයක තියෙන කොටසේ සිට උරහිස මෙහෙම පහු කරගෙන යමින් ඉදිරිපස් දක්වා මේ ප්‍රමාණයට අල්ලගත්තම ඔයා බලන්න මේ කට් මාක් දාගත්ත ස්ථානයට තමයි හරියටම මේ කොටස ඉවර වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙගුණයක් ගත්තම ගැදරින් ෆුට් එකෙන් ගැදර කරගන්න පුළුවන්. නමුත් ඒ රැලි ප්‍රමාණයම අධි කියලා හිතනවා නම් මේ 40ට එහා ගිහලා තාම චූටි කොටසක් ඉතිරි වෙනවා. 60 පළල රෙද්ද ගත්තම ඒ කොටසත් මේ ටිකටම මෙහෙම රැලි වෙලා යන පරිදි අතින් හදාගෙන මේක මහ ගන්න පුළුවන්. එහෙම හදා ගන්නවා නම් අපි මේ කොටස මේ ඉදිරිය හරියටම දැන් දෙකට මැදින් නමාගෙන මැද ස්ථානයේ උරහිස මූට්ටුවට තියලා පින් එකක් දා ගන්න ඕනේ. දැන් අපි මසාගෙන ඉමු. මෙතන මේ කොටස් දෙක එකට එක තියලා මූට්ටු කර ගැනීමක් එහෙම කරනවා නම් අපි ටිකක් වැඩි ප්‍රමාණයක් ඉඩ තියනවා. දැන් මේකදී නම් මම අද මූට්ටු කිරීමක් පිටුපසදී කරන්නේ නැහැ. පිටුපස මේ ඉදිරිය නව මසා ගැනීමක් තමයි කරන්නේ. අපි ඒක මුලින්ම නවල මහගෙන ඉමු. දැන් මේ මසද්දි මතක තියාගන්න හොඳ පිට තමයි හොඳ පිටට ඇඳුමේ තියාගන්නේ. මෙතනින් තව ටිකක් රැලි ප්‍රමාණය වැඩි කරලා පොඩි ප්ලේට් එකක් තියන්න. මොකද ඒක අපේ අවසාන ස්ථානය නිසා නැත්නම් මේක මෙහෙම උඩට එන්න බලනවා. දැන් ඉතින් තියෙන රැලි ප්‍රමාණය ටික ටික තව චුට්ට වැඩි කරමින් මෙහෙම මහගෙන යන්න. මොකද අපිට පොඩි ප්‍රමාණයක් මෙතන වැඩියෙන් තියෙනවානේ. ඒ ටික හදාගන්න. ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන්. දැන් මෙතනදී ටිකක් අපි මැදට මේ විදිහට වැඩිපුර
රැලි ටිකක් තියන්න ඕනේ. මොකද මැද මේ කොටස් දෙක එකට එකතු කරමින් මෝට්ටු කරගන්න අවශ්‍ය නිසා ඉතිරි ටික ගන්නට මෙහෙම හදා ගන්න. මේ වගේ ප්‍රමාණයට මහල නවත්තන්න. ඊට පස්සේ මෝට්ටු කරගෙන අපි ඒක කරගන්නවා ඉතිරි ටික. ඉතින් ඔන්න ඔය වගේම ඔයාට දැන් මේ අපි කරගත්තේ අපේ ඇඳුමේ එක පැත්තකට දාලා කරන රැලි ටික සකස් කර ගැනීමනේ. දැන් ආයෙත් පිටුපස සිප එකේ සිට මේ පැත්ත කොටසත් ඔය විදිහට මාඩ මෝට්ටු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ දරෝනේ මේ පැත්තට අල්ලගත්ත. දැන් ඉදිරිපස පළුව තියෙන ස්ථානයට අවිත් තියෙනවා. දැන් එතනදී මේ විදිහට කණ පිට පැත්තට හරවලා කොටස් දෙක එකමත එක තියෙන මෝට්ටු කරගන්න ඕනේ. දැන් මෙතන අස්වාටිය නිසා මෝට්ටු කරගත් කොටස ඕලොක් කිරීම අනිවාර්ය නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය නම් කරගන්න. දැන් පේනවා ඇති කරලඟ වාට තියෙන විදිය. මේ තියෙන ඉතිරි ටිකත් මේ විදිහට රැලි හදමින් මෙතනට තියලා මසා ගමු. දැන් ඉතින් අපිට අටවාටිය මසා ගන්න පුළුවන්. මුලින් මම එක්වරක් නම්මින් මහගෙන යනවා. ඉතින් ඊළඟට අපිට නැවත වරක් වාටිය මසාගෙන යන්න පුළුවන්. දැන් මෙතනින් මෙහෙම සම්පූර්ණ මෝට්ටු කරගෙන මේ වගේ මහගත්තම චුටක් කර්ව් ෂේප් එකක් එන නිසා චුටක් මේ විදියට මේක ඕපන් කරගෙන මහගෙන ගිහිල්ලා අපි මේ මෝට්ටුව කරගනිමු. ඒ විදිහට දෙපැත්තෙන් වාටිය නැවල මසා ගන්න. ඉතින් ඒ විදිහට මසාගෙන අවසන් කරගෙන මම මෙන්න මේ විදියට මේ කොටස් දෙක එකට එක තියලා මේක ෆයිනල් මෝට්ටුව කරගන්නවා. මේ මෝට්ටු කරගත්තේ අපි ඇඳුමේ ඉදිරිපස්ස. බලන්න එතකොට හොඳ උල් හැඩයකට මෙතන ලස්සනට ෂේප් වෙලා තියෙනවා. ඉතින් මේ පැත්ත වාට ඕනනම් ඕවලොක් කරන්න පුළුවන්. ඉතින් මේක අස්වාටියට තියෙන නිසා ඕවලොක් කිරීම අනිවාර්ය නැහැ. දැන් අපි මේ විදිහට කරපටිය මසාගෙන තමයි ලෑස්ති වෙන්නේ. ඒ සඳහා මේ විදිහට මේ කොටස මෙහෙම මහලා ඔයාලට මේක මේ පැත්තට හරවලා මේ විදිහට නමල මහන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේක මේ විදිහට නමාගෙන මෙතනට මේ විදිහට තියලා මේ කොටස මෙහෙම එකවරම කොටස් දෙකකට තියලා මහලා මේ පැත්තට මෙහෙම පෙරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයා කැමති විදිහකට කරගන්න ඕනේ. මුලින්ම මම පටි කොටස එක්වරක් මෙහෙම තියලා මහගෙන යනවා. ඉතින් මේ විදිහට මස අවසන් වෙද්දී මේ විදිහට වැඩි ප්‍රමාණයක් තියමින් කට් කරගෙන ඇතුළට මේ විදිහට කොටස නමලා අවසන් කරගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මසාගත් පටි කොටස මේ පැත්තට පෙරලන්න. මේ විදිහට පෙරලගෙන එක්වරක් මේ විදිහට නමලා මේ විදිහට නමාගෙන දිගටම මහගෙන යන්න. ඉතින් ඒක මසා ගන්න කලින් ශක්තිමත් බවක් ලබා ගැනීම සඳහා ඔයාලට මේ කොටස මේ විදිහට තියලා ෆ්ලැට් වෙන්න මහ ගන්න පුළුවන්. දැන් මේ විදිහට දිගට මසාගෙන යන්න. ඉතින් මේ විදිහට අපි සම්පූර්ණ කරපටිය මසා අවසන් කරගත්තා. දැන් අපිට ඒක හොඳට අයන් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් ළඟට මේ විදිහට ඉදිරිපස්ස මේ ආකාරයට දෙකට නමාගෙන මේ V shape එකේ එන තැන අපි මෙහෙම මසා ගන්න ඕනේ. එතකොට තමයි මෙතන V neck එක හැදෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි කොටසක් තමයි මසාගෙන තියෙන්නේ. ඒක මසාගත් පස්සෙ ඉදිරිපස පැත්තෙන් ඔන්න මෙන්න මේ විදිහට තමයි ඒ neck එකේ shape එක පේන්නේ. දැන් තමයි මේක V හැඩයකට මතුවලා තියෙනවා කියන එක ඔයාලට පේන්න තියෙනවා. V හැඩය එන්නේ ওই විදිහට මේ neck එක මසාගත් පසුව. ඉතින් ඊළඟට මේ විදිහට ඔයාලට පයිපින් කොටසක් කපාගෙන අත් කඩට තියලා මසා ගන්න පුළුවන්. මේ විදිහට දෙකට නමාගෙන තියලා මහගෙන යනවා. ඊට පස්සේ කන පිටට පෙරලම හමු. ඊළඟට මේ විදිහට අත් කඩට ඔයාලට කට් මාක්ස් ටිකක් දෙන්න පුළුවන්. මේ තැනින් තැනට මේ විදිහට මසාගත් මැස්ම දක්වා කට්ස් ටිකක් දෙන්න. ඒ වගේම දැන් මේ ටික පොඩක් ලොකු වැඩි වගේ හිතනවා නම් ඒක ටිකක් උඩාවට කපා ගන්න පුළුවන්. මේක මේ විදිහට දැන් කන පිට පැත්තට පෙරලලා බලන්න. මේ විදිහට පෙරලලා මෙහෙම තියලා මසාගෙන යන්න ඕනේ. මුලින් මේ විදිහට තියලා මහගෙන යමු. ඊළඟට මේ විදිහට නමාගෙන මහගෙන යන්න. ඉතින් මේ විදිහටම හරිම ලස්සනට ඔයාලට අත්කට වක්‍රය මසා ගන්න පුළුවන්. මේ විදිහටම අනිත් පැත්ත අත්කට වක්‍රයත් මසා ගන්න. අත්කට වක්‍රය මසාගත් පස්සේ ඔයාලට අංශ මූට්ටුව කරගන්න පුළුවන්. මේ 60 කොටසේ අංශය මසා ගනිමු. ඒ විදිහටම අනිත් පැත්ත සයිඩ් එකත් මසා ගන්න. දැන් අපි 60 කොටසට අපේ සාය කොටස එකතු කර ගැනීම කරන්න ඕනේ. ඒ සඳහා සාය කොටසත් ඔයාලට සයිඩ් මූට්ටුව කරගන්න පුළුවන්. දැන් අංශය ඕවර්ලොක් කරගන්න. දැන් අපි 60 කොටසේ ඉන වාටිය සමග සාය කොටසේ ඉන මූට්ටු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි සාය ඇතුළට දා ගන්නවා 60. ඊට පස්සේ ඔයාලට 60 කොටසේ හරි මැදට සාය කොටසේ හරි මැද එකට එක තියෙන පින්ස් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ පිටට ඇතුළටම තියාගන්න.
කන පිට පැත්ත දෙකේම එළියට තියාගන්න ඕනේ. මේ විදිහට සයිඩ් මෝට්ටුව තියෙන ස්ථානය සයිඩ් මෝට්ටුව තිස්නාට තියලා පින් එකක් ගහගන්න. ඉතින් අපි වටේට මසාගෙන යමු. ඉතින් මේක මහගණිතී මුලින්ම මේ කොටස් දෙක එකට එක තියලා මේ අයිනෙම මහගෙන යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ විදිහට සයිඩ් එකෙන්ම අයිනෙම මහගෙන ආවා. ඊළඟට මේකෙදී අපි ඉනට ඉලාස්ටික් එකක් ඇතුල් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒතර මේ කොටස මෙන්න මේ විදිහට තියලා උඩට නමල මසා ගන්න ඕන නිසා දැන් ඔයාලට පුළුවන් මෙතෙන් සිට මෙතනට ඔබ එකතු කරගන්න ඉලාස්ටික් එකේ පළල් ප්‍රමාණය මනිමින් ආයෙත් මස්මක් මහගෙන යන්න. දැන් මේ වගේ මම මේ ඉලාස්ටික් එකක් එකතු කරගන්න නිසා ඒ ප්‍රමාණය අත්තරිමින් මෙතනින් මහගෙන යනවා. ඉතින් ඔය එක මාක් කරමින් කරගන්නත් පුළුවන්. ඔයාලට ඒක හොඳට හිතලා කරගන්න පුළුවන් නම් එහෙම මහගෙන යන්න. දැන් ඔයාලට මේ යට එජ් එක ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි එදිර මසා ගන්න ලද කොටස මේක අපි මෙහෙම 60 පැත්තට වෙන්න තියලා මහගෙන යන්න ඕනේ. මෙදිර සම්පූර්ණ මසාගත් පසුව චූටි ප්‍රමාණයක් ඉතිරි කරමින් ඔයාලට මසා අවසන් කරගන්න පුළුවන්. දැන් එතකොට එතනින් මෙන්න මේ විදියට ඔයාලට 60 කටුවක් ආධාරයෙන් ඉලාස්ටික් එක ඇතුල් කරන්න පුළුවන්. මේ ඉලාස්ටික් එක ඇතුල් කිරීමේදී ඔයාලට ඊනවට ප්‍රමාණයට වඩා අඟල් 3ක් පමණ අඩුවෙන් ඉලාස්ටික් එක කට් කරගෙන මේ විදියට දැන් මේ අපි හදාගෙන තියෙන මේ කොටසට සම්පූර්ණයෙන්ම ඇතුල් කරගන්න ඕනේ. ඊට වඩා පේනවා ඇති මේ විදිහට අපි ලස්සනට ඉන රැලි කරගෙන තියෙනවා. මේ විදිහට අපි ඉලාස්ටික් එක ඇතුල් කරගන්න සහ එළියට ගන්න පාවිච්චි කරපු ස්ථානයත් මසමින් ක්ලෝස් කරන්න. ඉතින් ඊළඟට අපි අටම වාටිය සඳහා තවත් ලස්සනට රැලිපටි කොටසක් එන කපාගත්ත මේ කොටස එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක ඔයාලට නූල් අදිමින් රැලි කරමින් ඇඳුමට එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මූට්ටු කරගෙන ගැදරින් ෆුට් එකක් ආධාරයෙන් රැලි කරමින් ඇඳුමට එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම ගැදරින් ෆුට් එකක් ආධාරයෙන් රැලි කරගන්නවා. දැන් ඉතින් මේ රැලි කරගත් කොටස යටම වාඩියට තියලා ගවුමේ වාට මූට්ටු කරගන්න පුළුවන්. රැලි කරගත් කොටස යටම වාඩියට තියලා මූට්ටු කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ කොටස් දෙකක් එකට තියලා මූට්ටු කරලා තියෙන ස්ථානය සායෙත් ඒ විදිහට මූට්ටුව තියෙන ස්ථානයටම තියෙන විදිහට මම මේක මහගෙන යන පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේ තියෙන රැලි ප්‍රමාණය මදි නම් මේ විදිහට අතින් තව චුට්ටක් රැලි ලබා දෙමින් මහගෙන යන්න. මේ විදිහට පේනවා දැන් ඊළඟ සායේ අනිත් සයිඩ් මූට්ටුව ඇවිත් තියෙනවා. ඉතින් එතනට එද්දි මේක මේ විදිහට අවසන් වුණාම හරිය. ඉතින් තව චුට්ටක් වැඩි වෙලා තියෙන රෙදි ප්‍රමාණයත් ඔය විදිහට රැලි කරමින් අල්ලා ගන්න. මේ ටික ඉතිරි කරගන්න. දැන් මම අනික් පසුපැත්තට මසාගෙන යනවා. මේ විදිහට මසාගෙන ඇවිල්ලා ඔයාලට මේ කොටස් දෙක දැන් ඔන්න මෙතනදී අවශ්‍ය කරන ප්‍රමාණය මේ විදිහට බලලා මේ මූට්ටු කරලා අනවශ්‍ය ටික මේ කොටසේ අයින් කරලා දාන්න පුළුවන්. මේ ටික ඕවර්ලොක් කරගන්න. දැන් ඔයාලට මේ ඉතුරුණු කොටස මෙතනට තියලා මසා ගන්න පුළුවන්. දැන් මේ සම්පූර්ණ කොටස් ටික ඕවර්ලොක් කරගන්න. දැන් ඔයාලට සම්පූර්ණ ගවමේ යට වාටිය දෙවරයක් මෙන්න මේ විදිහට නම්මින් මසා ගන්න පුළුවන්. මේ විදිහට සම්පූර්ණ මසා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි මසා ගන්න ලද ෆ්‍රොක් එක. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන විලාසිතාවක් අද නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මේක ඝනකම රෙද්දක් නිසා හොඳට අපි අයන් කරගන්න ඕනේ. ඉතින් ටිකක් ඝනකම රෙද්දක් භාවිතා කරොත් තමයි මේකේ තියෙන මේ ලස්සන ෆ්‍රිල් එක හොඳට එසවිලා ශක්තිමත් බවින් යුතුව තියෙන්නේ. ඔයාලට මේ වගේ ෆැබ්‍රික් එකකින් මේක මසා ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ දවස්වල ගොඩක් හයි ට්‍රෙන්ඩි විලාසිතාවක් ගොඩ දෙනෙක් මගෙන් මේ ඇඳුම මසා ගන්න ආකාරය ඉල්ලුවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාඩ් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වගේ වටිනා මෙහෙම පාඩම් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම සංකීර්ණ මෙහෙම පාඩම් බලන්න මදර්බෝඩ් YouTube channel එක subscribe කරනවට අමතරව ඔයාලට සරල මෙහෙම පාඩම් බලන්න අපේ Facebook page එක follow කරලා තියාගන්න පුළුවන්. Issues Solving Academy Facebook page එක පැත්තට එන්න. ඉතින් එන අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. බඳී මානුග සොයාලාර සඳහා සොයනෙමි මාර නොයාම සේතරුසේමා කුළුමුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙහෙරල් ගවසා සුවඳින් වියලීලාපෙන් දෙතොලින් රූරන හැඟුමේ